පැමිණ සිටින ඔබ හැම කෙනෙක්ම යේසුස් වහන්සේගේ නාමයෙන් ඊ타ත්ම ආදරයෙන් සහ ඊ타ත්ම ගෞරවයෙන් සභාවට පිළිගන්නවා ඊදින අපි හැම කෙනෙක්ම දෙවියන් වහන්සේගේ අභිමුඛයේ අපි ගෞරවයේ සංකේතයක් ලෙස අපේ වහන්සේගේ අභිමුඛයේ අපි නැගිට සිටිමු. අපි පැමිණ සිටින්නේ මුළු විශ්වයම මවලා පාලනය කරන ධර්මිෂ්ඨ එකම දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්නයි අපි අපේ දැස් වසාගෙන අපි ගෞරවාන්විතව අපි උන්වහන්සේ ඉදිරියේ සිටගෙන සිටින අතර අපිවම උන්වහන්සේට අපි බාර දෙමු. පූජාවක් ලෙස උන්වහන්සේගේ කැමැත්ත කරන පිණිස අපගේ වැරදි අපගේ පාපයන්ට උන්වහන්සේ ඉදිරියට සමාන ලබා ගන්න පිණිස අපි උන්වහන්සේ ඉදිරියේ අපි යටහත් වෙමු දැක්සන අපි කියමු උන්වහන්සේට ස්වාමිනී මෙන්න මම ඔබ වහන්සේව සොයාගෙන ආවා. සහෝදරයන් සමග එකමුතු වෙලා මම දැස්සන ඔබට ප්‍රශංසා කරන පිණිස ඔබගේ අභිමුඛයේ ප්‍රීතිවත් වෙන පිණිස මම ඔබ වහන්සේගේ පාද පාමුල මේ සිටිනවා. ඔබ වහන්සේගේ දේව ගෘහයේ මම සිටිනවා. ස්වාමීනි දේව ගෘහයේ අලංකාරය දකින්න පිණිස භුක්ති විඳින පිණිස මට උපකාර කරන්න මගේ සිතුවිලි දැන් ඔබ වහන්සේ සකසන්න එකම තැනකට ගෙනෙන්න කියලා ඔබ කියන්නේ උන්වහන්සේට ඔබ පෞද්ගලික උන්වහන්සේට කියමින් ඔබගේ සිත ඔබ සකසා ගන්න උන්වහන්සේ ඉදිරියේ හාලලූයා ප්‍රශංසා වේවා. අපි මතක් කතා කරපු උන්වහන්සේත් සමග අපේ කාරණාවල් අපි බේරා ගන්න උන්වහන්සේ සමග අපගේ සිත අපි එකම තැනකට ගෙනෙමු ඒ උන්වහන්සේට ප්‍රශංසා කරන පිණිස හාලලූයා නමස්කාර වේවා ප්‍රශංසාව වේවා ස්වාමී ප්‍රශංසා මැද වෙන වාසය කරනා අපගේ දෙවියන් වහන්සේ අපි වහන්සේගේ පාද පාමුලට එනවා ස්වාමිනී. ඔබ වහන්සේගේ දේව මන්දිරයේදී ඔබ වහන්සේට ප්‍රශංසා කරන පිණිස ඔබ වහන්සේ තුල සතුටු වෙන පිණිස නටමින් ඔබ වහන්සේ උසස් කරන පිණිස අත්පුලසන්නාමය දෙමින් ඔබ වහන්සේගේ නාමය උසස් කරන පිණිස අපගේ ජීවිතවල ඔබ වහන්සේ කළා වූ දේවල් සීකරමින් ඔබ වහන්සේට ප්‍රශංසා කරන පිණිස අපි මේ දැස්සන ඔබ වහන්සේගේ දේව මන්දිරයේදී සිටිනවා. ස්වාමිනී මේ ස්ථානයේදී ඔබට කරන ආඥාවන් කන්න කොටගෙන ඔබට කරන ප්‍රශංසාවන් කන්න කොටගෙන අපගේ ජීවිත වෙනස් කරමින් ඔබ වහන්සේ අප මැද ක්‍රියා කරන නිසා ස්තුතියි. ඔබ වහන්සේගේ නාමය දරනවා මේ ස්ථානයේ ඔබ වහන්සේ බලවත් ලෙස ක්‍රියා කරන තැන වහන්සේ බව අපි විශ්වාස කරනවා. ස්වාමිනී අපට උපකාර කරන නිසා ශුද්ධාත්මය ඔබ වහන්සේ අපගේ සිත සකසන නිසා සුති කරනවා. හලලූයා අපි ගාන කරමු. ගීතිකාවක් උන්වහන්සේ ඉදිරියේ ඔබෙලෙයි පවුවලින් සෝදලන්නේ කියන ගීතිකාව උන්වහන්සේගේ ලේ කියනවා ඒ නිදසුනේ බව කිසිම පාලකවත් අශුද්ධකමක්වත් යේසුස් වහන්සේගේ රුධිරේ නැහැ. ඒ නිදසු ශුද්ධ රුධිරේ අපිව සෝදලා පවිත්‍ර කරන්නට අපිව ශුද්ධත්වයට මාර්ග කරන්නට පුළුවන් බලයක් උන්වහන්සේගේ ලේ තුල තිබෙනවා. මේ දැස්සන එල්ලේ ඔබ වෙනුවෙන් ගලනවා. එල්ලේ ඔබ වෙනුවෙන් මදහත්කාරකම් පවත්වනවා. ඔබ හැරෙනවා නම් ඔබ කියා දෙනවා නම් ඔබේ පාපය ඔබ කැමති නම් ඔබේ පාපය අතහරින්න ඔබ කැමති නම් ශුද්ධ වෙන්න යේසුස් වහන්සේගේ ලේ ඔබ වෙනුවෙන් මදහත්කාරකම් පවත්වනවා. ඔබ පසුතැවිලි වෙමින් උන්වහන්සේ ඉදිරියේ ඔබේ පාප අතහරමින් ඔබ වෙනස් වෙන්න කියන ස්වාමිනී මගේ ජීවිතයේ මේ ස්ථානය මම වෙනස් වෙන්න කැමතියි. ඔබේ කැමැත්ත ප්‍රකාශ කරමින් ඔබ ගායනා කරන උන්වහන්සේට හලලුයා ස්වාමිනී. Oh,
Shuddha mein maase obde
කීකරු වෙන්න ඇති. ඔබගේ මාෂයට ඕන දේ ඔබ කරන්න ඇති. කියන්න සමාව වෙන්න කියලා. කියන්න ස්වාමිනී මාව පවිත්‍ර කරන්න. මගේ දුර්වලකම නිසා මට සමාව දෙන්න කියලා. ලේවලින් පවිත්‍ර කරන්න කියලා ඔබ කියන්න. ඔබට දනගසන්න පුළුවන්. ඔබ කැමති ආකාරයෙන් ඔබේ තාත්තා එක්ක ඔබ කනුදෙනු කරලා යේසුස් වහන්සේගේ ලේවලින් ඔබ පවිත්‍ර වන්න. ස්තුතියි ස්වාමිනී අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරනවා. වහන්සේගේ පාද පාවලට එනවා. අපගේ හැම පාපයකටම අපි කමාවයි අයිදිනවා ස්වාමිනී. අපිට සමාව දෙන්න. අපි හැම කෙනෙක්ම ඔබ වහන්සේගේ ලේවලින් දැන් පවිත්‍ර කරලා දැන් සෝදන්න. අපගේ පාපෙන් දැන් අහෝසි කරන්න ස්වාමිනී. අපගේ වරද දැන් අහෝසි කරන්න. අපිව සුද්ධ කරන්න. අපේ තොල් සුද්ධ කරන්න. අපේ දෑත් සුද්ධ කරන්න. අපේ හදවත සිතුවිලි සුද්ධ කරන්න ස්වාමිනී. දැන් වහන්සේ අපිට ප්‍රකාර කරන්න. Shudapnani sanasima apita Swami thus powering up in the Bakranta sanasima apita Shudapnani Preetya Hadasin apita Saraswanta Hallelujah Swami Vasastuti Prashasa Eva Swami Hallelujah Stuti Veva Swami ඔබ විශ්වාසවන්ත බව වහන්සේගේ වචනේ කියනවා. ඔබ වහන්සේ අපගේ නම කියලා අපිව කැඳවුවා ස්වාමිනී. ඒ කැඳවු තනන් වහන්සේ විශ්වාසවන්තයි. කිසි අන්දමකින් ඔබ වහන්සේ අපව අත්හරින්නට බවට පොරොන්දු වුණා. මාව කැඳවු තනන් වහන්සේ විශ්වාසවන්තයි.
Stuti Swami, අපිට ප්‍රශංසා වේවා. Hallelujah, නමස්කාර වේවා. Oh, නමස්කාරස්සේ කොලමස්සේ. Hallelujah. ඔබේ කරුණාවයි. හැමදාම මතුනේ. ඔබේ කරුණාවයි. මා ජීවන නොවේ. ඔබේ අපි බයිබල් පදයක් බලමු. මගේ මනස යනවා මේ බයිබල් පදයට. රෝම 8:37 වෙනි පදය.
අපි හැම කෙනෙක්ම කියවමු. උන්වහන්සේගේ වචනය කියනවා රෝම 8:37. නමුත් අපිට ප්‍රේම කළා වූ තැනන් වහන්සේ කරුණ කොටගෙන රෝම 8:37 අපි හැම කෙනෙක්ම කියවමු ස්ක්‍රීන් එක බලලා හරි. නමුත් අපිට ප්‍රේම කළා වූ තැනන් වහන්සේ කරුණ කොටගෙන අපි මේ සියල්ලේදී අතිශයින්ම ජය ගන්නවමු. මක්නිසාද මරණයටවත් ජීවිතයටවත් දූතයන්ටවත් අධිපතිකම් වලටවත් දැන් පවතින දේවලටවත් මතු පැමිණෙන දේවලටවත් පරාක්‍රම වලටවත් උසටවත් ගැඹුරට අන් කිසි නැවිල්ලකටවත් අපගේ ස්වාමියෝ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල ඇත්තා දෙවියන් වහන්සේගේ ප්‍රේමයෙන් මාව කියලා කියන්න මාව වෙන් කරන්නට නොහැකි වන්නේයි ඒකාන්තයෙන්ම දනිමු. නැවත අපි කියමු 39 අපගේ ස්වාමියෝ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල ඇත්තා දෙවියන් වහන්සේගේ ප්‍රේමයෙන් මාව වෙන් කරන්නට නොහැකි වන්නේයි ඒකාන්තයෙන්ම දනිමි. හලෙලූයා. ඔබව උන්වහන්සේගේ ප්‍රේමයෙන් වෙන් කරන්නට බෑ. මෙදැසන ඒ පරාක්‍රම වලට යක්ෂයාගේ ක්‍රියාකාරකම් වලට උස්තැනී තිබෙන දේවල් වලට ඔබගේ දුර්වලකමට දෙවියන් වහන්සේගේ ප්‍රේමයෙන් ඔබ වෙන් කරන්නට බෑ. ආමේන්. ආමේන්. අපි උන්වහන්සේට මේ දේ මේ බාර කරමින් අපි ආඥා කරමු. අපි උන්වහන්සේගේ ප්‍රේම කරන සෙනගයි. අපි උන්වහන්සේගේ අතට අසු වුණා සෙනගයි. ස්වාමීනි අපි ඔබ වහන්සේට ස්තුති කරනවා. අපි දන්නවා ඔබ වහන්සේගේ ප්‍රේමයෙන් අපිව වෙන් කරන්න බැරි බව. ඒ නිසා ස්තුතියි ස්වාමීනි. ඔබ තරම් අපිට ප්‍රේම කරන කිසි කෙනෙක් නැති බව අපි ඒකාන්තයෙන්ම දන්නවා ස්වාමීනි. මේ දැස්සන ඔබට ප්‍රේම කරන පිණිස අපි ඔබ වහන්සේගේ පාද පාමුල සිටිනවා. අපගේ ආදරය ප්‍රකාශ කරන පිණිස අපි ඔබ වහන්සේගේ පාද පාමුලට ආවා ස්වාමීනි. ඔබ කරන ක්‍රියාවන් ප්‍රකාශ කරන පිණිස අපි ඔබ වහන්සේගේ පාද පාමුල සිටිනවා. ස්වාමීනි ඔබ වහන්සේට ස්තුතියි. අපිට දී තිබෙන හැම දෙයක් නිසා ඔබගේ කරුණාව නිසා ස්තුතියි ස්වාමීනි. මේ දේ මේ සම්පූර්ණයෙන්ම ඔබගේ හස්තයට බාර කරනවා. මේ දේ මේ පටන් ගැනීම සිට අවසානයේ දක්වා ඒ ප්‍රේමය තුළ ජීවත් වෙන්න, ඒ ප්‍රේමය අත්දකින්න අපිට උපකාර කරන්න. ශුද්ධාත්මය ඔබ වහන්සේ අපිට කතා කරන්න, ශුද්ධාත්මය දර්ශන වලින් ඔබ වහන්සේ අපිට කතා කරන්න, සියුම් හදින් කතා කරන්න. ශුද්ධාත්මය විදර්ශන දෙන්නේ තුර බලවත් ලෙස ඔබ වහන්සේ ක්‍රියා කරන්නට, අපගේ ජීවිතවලට අතපසන්ට, අපගේ දුර්ලභම් හදා ගන්නට අපිට උපකාර කරන්න, ප්‍රශංසාව මතේ බලවත් කරන්නට, ඔබගේ වචනේ කරනාවේ දේවදාසය බාර කරන ඒ වචනේ තුලින් බලවත් කරන්නට ස්වාමීනි. සංගීතය තුලින් බලවත් කරන්නට ස්වාමීනි. අපි එක්ක අපිට ප්‍රශංසා කරනවා. මෙන්න ඔබ වහන්සේගේ ලේ යටතට ගෙනෙනවා. ලේවලින් ආමන්ත්‍රණය කරනවා. කුඩා දරුවගසටම වැඩි මහල්ලා දක්වා ඔබගේ ලේවලින් දැන් මුද්‍රා කරනවා. සියලු බාධක යේසුස් වහන්සේගේ නාමයෙන් දැන් වත්තන කරනවා. සියලු උසස් තැන්වල ක්‍රියා කරන සියලු බල පරාක්‍රමයක් ශාන්තකාර බලවේග දැන් යේසුස් වහන්සේගේ නාමයෙන් වත්තන කරනවා. ලේවල බලයෙන් අපි ජය ගන්නවා. ලේවල ආවරණයකට යටත් වෙනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. අපි හොඳ ප්‍රසන්නාදයක් අපේ දෙවියන් වහන්සේට දෙමු. අපි ගානක් කරමු. තව ගීතිකාවක් උන්වහන්සේට. උන්වහන්සේ ඔබවත් මාවත් කුණාටු අතරින් උන්වහන්සේ අපව ගෙනාවා. උන්වහන්සේ අපිට බලකටුවක් වුණා. අපිට වෙන ඇදහිල්ලක් නෑ. විශ්වාස කරන්න පුළුවන් කෙනෙක් මේ ලෝකයේ තුල නෑ. අපිට ආදරය කරන අය වෙනස් වෙනවා. දෙවියන් වහන්සේ පමණයි අපේ එකම සරණ ශක්තිය. අපි එතරම් වහන්සේව නම දෙවමු. අපි කියමු ස්තුතියි කියලා. කුණාටු අතරින් වහන්සේ මාව ගෙනල්ලා බලකොටුවක් තුල මාව සංගමලා තිබෙන නිසා අපි වහන්සේට ස්තුති කරමු. ස්තුතියි ස්වාමී. කුණාටු අතරින් ආරාධන මාතේ ඔබයි බලකොටුවයි මගේ මායilla ඔබේ
Reba shikala bakanto kosama
toko maseka la masabira. Reba kuto makami kalabaka tukamase. Reba shikala basato mandira. Abhi bahasir sanme divelama. Obage abhi buke abhi bahasir sanme divelama. Obe namaskar karnama Swami. Hallelujah. Stuti Swami.
ස්වාමී අපගේ ප්‍රශංසාවයි පිය වහන්සේටයි අපගේ ගෞරවයයි පිය වහන්සේටයි ඔබ ස්වාමී අපි වහන්සේට ප්‍රශංසා කරනවා අබ්‍රහම් සමග වාසය සිටියාසේ ස්වාමී මේ පළවෙනි ආශිර්වාදය ලබන පිණිස අබ්‍රහම්ගේ ආශිර්වාදයට යේසුස් වහන්සේගේ ලේඛන කොටගෙන අපි උපංගුකාරත්වය කරන සස්තුතියි මේ පළවෙනි සඵලත්වය ලබන පිණිස ඒ අබ්‍රහම්ගේ ආශිර්වාදයට අපි උපංගුකාරත්වය දුන් නිසා ස්තුතියි ඒ ලේඛන කොටගෙන ස්වාමී වහන්සේට සිත කරනවා අපි ජයග්‍රහණයයි අපි සඵලවත් සෙනගත් ස්වාමී ඒ ලේඛන කොටගෙන අපි ජයග්‍රහණ සෙනග ස්තුතියි ස්වාමී හalleluya නමස්කාර වේවා ප්‍රශංසා වේවා ස්වාමී යේසුනි ඔබ මලගින්න අපි ආරක්ෂා කළ නිසා මේ
සිටියා. ඉදිරියෙන් දෙපසින්ද පසුපසින්ද ඔබ වහන්සේ අප සමග ගමන් ගත්තා ස්වාමී. අපගේ පැත්තට දහසක් වැටෙද්දී අපගේ දකුණු පැත්තේ දහසක් වැටෙද්දී ඒවා අපිට ලංගුනේ නෑ. මට වහන්සේ මා සමග සිතා. ස්වාමී වහන්සේ සුදි කරනවා ස්වාමී. හalleluya නමස්කාර වේවා. ස්වාමී වහන්සේ මා සමගයි. මගේ හුස්මට වඩා ළඟින් වහන්සේ මා සමග සිටිනවා. වහන්සේ සුදි ප්‍රශංසා වේවා. අපගේ ඉදිරියට ආශිර්වාද කළා. අපේ ඉදිරියට
දිව්‍ය